සුබ දවසක් ඔයාලට. ගිය සතියේ මම තෙල් වර්ග ගැන මූලික හැඳින්වීමක් කරා. ඒකෙදි මම කිව්වා තෙල් වර්ග වෙන වෙනම අරගෙන ඒ වගේ තියෙන එක එක අපි දැන් කාරණා හතරක් ගිය සතියේ කතා කරා. තෙල් වල අඩංගු සම්තෘප්ත මේදය කොහොමද? අසන්තෘප්ත මේදය කොහොමද? ඒක බලපාන්නේ කොහොමද? ඔමේගා 6 3 ෆැටි ඇසිඩ් වල තියෙන අනුපාතය මොකද්ද? එතකොට සකස් කරගන්න විදිහ අපිට බලපාන්නේ කොහොමද? යනාදී වශයෙන් කරුණු කීපයක් ස්මෝක් පොයින්ට් එක එහෙම අදාළව කතා කරා. ඒකෙදි මම කිව්වා තෙල් වර්ග කිහිපයක් වෙන වෙනම අරගෙන මේ සතියේ සාකච්ඡාවට ලක් කරනවා කියලා. අපි හොඳ තෙල් එකක් මොකක්ද කියලා තෝරා ගැනීමට අවබෝධයක් ලබා ගැනීමට. ඒතර මම තෙල් වර්ග කිහිපයක් ගැන අතරම ශ්‍රී ලංකාවේ වැඩිපුර භාවිතා කරන තෙල් වර්ග කිහිපයක් ගැන තමයි සාකච්ඡා කරන්නේ. වීඩියෝ එකට යන්න කලින් මම නැවතත් මතක් කරනවා බලන හැමෝම subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතනොත් like එකක් දාන්න. තව කෙනෙකුට බලන්න share කරන්නත් පුළුවන්. ඔයාලට මොන හරි තව ගැටලුවක් තියෙනවා නම් පැහැදිලි කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් යම් කිසි කාරණයක් ගැන කමෙන්ට් එකක් දෙන්න දාන්නත් පුළුවන්. අපි ඉස්සෙල්ලාම කතා කරමු flaxseed oil කියන එක. flaxseed oil. මේ flaxseed oil කියන එකේ polyunsaturated fatty acid තියෙනවා 60%ක් විතර වගේ. එතකොට මේ අර polyunsaturated fatty acid එක වැඩි වෙන එක අපිට ටිකක් අර තෙල් එක අස්ථායි වෙන්න ඉඩ වැඩි කියලා අපි සාකච්ඡා කරා. එහෙනම් අර දීර්ඝ වේලාවක් පිසින කටයුතු සාමාන්‍ය කොහොමත් ආහාර පිසීමේ කටයුතු සඳහා මේ තෙල් එක පාවිච්චි කරන එක අනිත් ඒවාට සාපේක්ෂව සුදුසු මදි කියලා කියන්න පුළුවන්. අපිට මතකයිනේ polyunsaturated කියන එක අස්ථායි. ඒක රත් කරනකොට වෙනස් වෙන්න පුළුවන්. අහිතකර වෙනස් සංඝටක ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගැඹුරු තෙලේ බදිනකොට ගොඩක් වෙලා වෙන කටයුතු වගේ දේවල් වලට නැවත නැවත භාවිතයට ගන්න ආදී කටයුතු වලට මේක සාපේක්ෂව සුදුසු මදි. තෙල් එක ඒ විදිහටම ගන්නවා නම් අහිතකරභාවය අඩුයි. මේක ස්මෝක් පොයින්ට් එක දල වශයෙන් සෙල්සියස් අංශක 110ක් පමණ. මේ අගය හරියටම 110 නොවෙන්න පුළුවන් 107 කියලා වාර්තාවල තියෙනවා. ඒ වගේ මම දල වශයෙන් සාපේක්ෂව කියන්නේ ආසන්න අගයකට දල වශයෙන් 110ක් කියලා කියමු. එතකොට අර ස්මෝක් පොයින්ට් එක සාපේක්ෂව අනිත් තෙල් වලට සාපේක්ෂව මේකේ අඩුයි. අනිත් තෙල් මීට ඉහළින් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ සෙල්සියස් අංශක 110ට වගේ රත් කරනකොට මේ තෙල් එකේ රසායනික ක්‍රියාවලිය පටන් ගන්නවා. තෙල් එක වෙනස් වීමේ දේවල් වලට පටන් ගන්නවා. ඒ හින්දා සුදුසු මදි ආහාර පිසීමේ කටයුතු වලට කියලා තමයි අපිට කියන්න නිගමනය කරන්න වෙන්නේ අනිත් තෙල් වලට සාපේක්ෂව. එතකොට මේක අර සැලඩ් ඩ්‍රෙසින් වගේ තෙල් ඒ ආකාරයෙන්ම ගන්න ඒවට ගැටලුවක් නැහැ. පිසීමේ කටයුතු වලට තමයි අහිතකරභාවය ඇති වෙන්නේ. එතකොට අපි තවත් සලකන එක කාරණයක් තමයි ඔමේගා 6 3 කියන්නේ අත්‍යවශ්‍ය සංඝටක. ඒ ගැන මම කලින් වීඩියෝ එකේ යම් සාකච්ඡාවක් කළා. මේ තෙල් එකේ මේ අනුපාතය හොඳයි. 6:3 අනුපාතය 4ට 1 අනුපාතයකට තියෙන. ඒක ගොඩක් හොඳ අනුපාතයක් කියලා කියන්න පුළුවන්. ඊළඟට කතා කරමු soy bean oil කියන එක. මේකේ polyunsaturated fatty acid එක 158ක් විතර වගේ තියෙනවා. හැබැයි මේකේ smoke point එක 233ක් 230කට ආසන්න වගේ තියෙනවා. අපි 233ක් කියලා සඳහන් වෙනවා. ආසන්න වශයෙන් 230ක් විතර වගේ කියලා කියමු. මොකද මේ smoke point එක පිරිපාදු කරන ආකාරය අනුව යම් ආකාරයකින් වෙනස් වෙන්න පුළුවන්. මේ තෙල් එක විතරක් නෙමෙයි වෙනත් තෙල් වලදී උනත් සකස් කරපු තෙල් වල ගොඩක් වෙලාවට ඒකේ තියෙන අර යම් සංඝටක අයින් කිරීමක් පිරිපාදු කිරීමකට ලක් කරන්න පුළුවන් රසායනික ක්‍රියාවලිවලදී තෙල් මහ පරිමාණයෙන් නිෂ්පාදනය කරද්දී යම් සංඝටක ඉවත් කරපුවාම මේ ස්මෝක් පොයින්ට් එක ඉහළ යනවා. ඒ නිසා දල වශයෙන් අපි හිතමු 230ක් විතර වගේ කියලා. මේකේ මේ 6:3 අනුපාතය 8ට එකක් තියෙනවා. මේකත් ඇත්ත වශයෙන්ම ගැටලුවක් නැහැ. හොඳයි. තවත් සාපේක්ෂව ගත්තාම මේ ඔමේගා 6 3 අනුපාතය 8ට එකක් වගේ තමයි තියෙන්නේ. අර මේකෙත් අපිට සඳහන් වෙනවා මේ ස්මෝක් පොයින්ට් එක වැඩි වෙලා තියෙන්නේ අර පිරිපහදු කරලා තියෙන නිසා තමයි ඒ පිරිපහදුවට ලක් කරපුවාම ස්මෝක් පොයින්ට් එක ඉහළ යනවා. සාපේක්ෂව කලින් කියපු flaxseed oil එකට වැඩිය මේක හොඳයි. නමුත් බොහෝ පිසීමේ කටයුතු සඳහා අනුමත කරන්නේ නැහැ. ඊට වැඩිය සුදුසු තෙල් වර්ග තියෙනවා. මම මේ තෙල් වර්ග සාකච්ඡා කරන්නේ යට ඉඳලා උඩට. අවසානයේ තමයි හොඳම තෙල් එක ගැන කතා කරන්නේ. මුලින් කතා කරන කොටස සාපේක්ෂව පිසීමට සුදුසුභාවය අඩු තෙල්. අපිට මේක මම ගත්ත තෙල් උදාහරණ කීපෙන් සාපේක්ෂව දෙවෙනි තැනට මම කතා කරේ සුදුසුකම අඩු පැත්තේ ඉඳලා තමයි මේ කතා කරගෙන යන්නේ. ඊට පස්සේ sunflower oil කියලා තියෙනවා. sunflower oil නෙමෙයි sunflower oil.
මේකේත් polyunsaturated fatty acid එක 75ක් විතර වගේ තියෙනවා. 6:3 අනුපාතය 133ට එකක් විතර වගේ තියෙන්නේ. ඒ හින්දා ඒ කියන්නේ මේ omega 6:3 අනුපාතය එච්චරම හොඳ මදි. ඒක අපි කිව්වා ඒ අගේ කුඩා වුණොත් තමයි හොඳ. ඒ කියන්නේ සාපේක්ෂව අනුපාතයේදී 3 අනුපාතයේ වැඩි 3 ප්‍රමාණය මේකේ අඩුයි. 6 කියන ප්‍රමාණය තමයි වැඩියෙන් තියෙන්නේ. අනුපාතය 133ට එකක්. සුදුසු මදි. ස්මෝක් පොයින්ට් එක 230කට විතර වගේ අපිට කියන්න පුළුවන්. එතකොට මේකත් ආහාර පිසීම සඳහා සුදුසු මදි සාපේක්ෂව අපිට මේක තුන්වෙනි තැනට විතර වගේ මම තෙල් වර්ග 10ක් විතර අරන් තියෙනවා. තුන්වෙනි තැනට මම කතා කරන්නේ සුදුසු ආහාර පිසීමට සුදුසු අඩු ප්‍රමාණය ඉඳලා. අඩු පැත්තේ ඉඳලා තමයි මේ කතා කරන්නේ මේ ඔයිල් එක. ඊළඟට sunflower oil එක ගැන අපිට කතා කරන්න පුළුවන්. මේකේ polyunsaturated fatty acid කියන එක 136ක් විතර තියෙනවා. එතකොට ඒක සාපේක්ෂව හොඳයි. අනිත් කලින් කියපු වර්ග තුනට වැඩිය. omega 6:3 අනුපාතය 40ට එක තියෙන්නේ. කලින් සමහර ඒ වගේ මීට පළවෙනියට කියපු එකේ මේකේ හොඳ අගයක් තිබුණා. මේක ස්මෝක් පොයින්ට් එක 230කට ආසන්නව තියෙනවා. 232 වගේ සඳහන් වෙනවා. අපි ආසන්න වශයෙන් 230ක් වගේ හිතමු. සාපේක්ෂව ඊතරම්ම සුදුසු මදි ආහාර පිසීමේ කටයුතු සඳහා. ඊළඟට බටර් සහ ගී කියන්නේ ගිතෙල් කියන එක අපි කතා කරමු. මේ දෙකම සම්තෘප්ත මේ දම්ලේ තමයි වැඩිපුර තියෙන්නේ. එතකොට අර පිසීමේ කටයුතු වලට මේක සුදුසු වුණාට ශරීරයට එකතු වුනහම සම්තෘප්ත මේ දේ කියන එක ශරීරයට අහිත කරයි කියන එක තමයි පිළිගැනීම. නමුත් අපි මතක තියාගන්න ඕන මේ අපි ආහාර විදිහට ගන්න දේවල් වලින් ශරීරයේ තියෙන කොලෙස්ටරෝල් ආදී මේ දෙයට කරන බලපෑම 120ක් වගේ තමයි වෙන්නේ. ඒ කියන්නේ ශරීරයේ තියෙන ප්‍රමාණය 80%ක්ම අක්මාවේ හදන්නේ 120ක් තමයි ආහාරයෙන් ලැබෙන්නේ. ඒ නිසා ඒ ගැනත් අපි සිහිය තියාගන්න ඕනේ. මේකේ polyunsaturated fatty acid එක ඉතාම අඩුයි 4ක් විතර වගේ තියෙන්නේ. සම්තෘප්ත මේ දේන වැඩිපුර තියෙන්නේ. ස්මෝක් පොයින්ට් එක ගත්තාම මේ බටර් 150 විතර වගේ තියෙන්නේ. සෙල්සියස් අංශක 150 විතර වගේ. ගිතෙල් වල 250 විතර වගේ තමයි තියෙන්නේ. බටර් වල යම් ප්‍රෝටීන් ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියෙනවා. ඒක අර දහනය විය හැකි නිසා තමයි ඒකේ ස්මෝක් පොයින්ට් එක අඩු වෙන්නේ. ඒක තමයි වෙනස තියෙන්නේ. බලන්න සෙල්සියස් අංශක 100කින් වෙනස් වෙනවා. ඒකේ අර ප්‍රෝටීන් ප්‍රමාණය අඩු වුණා. මේ කියන්නේ දහනය වීමට යම්කිසි දෙයක් තියෙනවා නම් තමයි ස්මෝක් පොයින්ට් එක අඩු වෙන්නේ. පිරිපහදු කරන තෙල් නිෂ්පාදනයේදී පිරිපහදු කිරීමේ කටයුතු වලදී මේවා අයින් කරොත් ස්මෝක් පොයින්ට් එක ඉහළ යනවා. එතකොට ඒක නිසා තමයි අපිට ස්මෝක් පොයින්ට් එක වැඩියෙන් පෙන්වන්න පුළුවන්. පිසීමේ කටයුතු වලට මේක සාමාන්‍යයෙන් හොඳයි. නමුත් අධික ආහාරයට ගැනීම ශරීර සෞඛ්‍යයට හොඳ මදි. හෘදයාබාධ වලට, රුධිර වාහිනී වල තැම්පත් වීමට, අවහිර වීමට මේක බලපානවා. නමුත් අර මතක තියාගන්න 120ක් තමයි අපි ගන්න ආහාර වලින් බලපෑම වෙන්නේ. නමුත් අපිට යෝජනා කරන්න පුළුවන් අධිකව පරිභෝජනය කරන්න එපා කියලා. ඒක පමණ දැනගෙන පරිභෝජනය කිරීම සුදුසුයි. ඊළඟට මම කතා කරන්නේ කැනෝලා ඔයිල් එක ගැන. මේකෙදි මතක තියාගන්න මගේ පළවෙනි කියන්නේ මේ තෙල් සම්බන්ධයෙන් මීට කලින් සතියේ කරපු වීඩියෝ එකත් නරඹලා මේක බලන්න. ඒකත් ඒක කරුණු දන්නව ඇති කියලා හිතලා තමයි මම මේ විග්‍රහ කරගෙන යන්නේ. නැත්තම් ටිකක් තේරුම් ගැනීමේ ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. කැනෝලා ඔයිල් එකේ තියෙනවා මොනෝ අන්සැචුරේටඩ් ෆැටි ඇසිඩ් කියන එක 63ක් විතර. එතකොට ඒ අසන්තෘප්ත මේ දෙන්නේ. ඒකේ මොනෝ අන්සැචුරේටඩ් ෆැටි ඇසිඩ් කියන එක සහ polyunsaturated fatty acid කියන එක ඒ දෙක අපි සලකලා බලන්න ඕනේ. ඒකේ monounsaturated fatty acid කියන එක වැඩිපුර තියෙනවා නම් හොඳයි ඒ දෙකෙන්. ඒ දෙකට සාපේක්ෂව. මොකද අපි කියව අස්ථායි ගතිය වැඩි, polyunsaturated fatty acid කියන එක අස්ථායි බව වැඩි, monounsaturated fatty acid කියන එක අස්ථායි භාවයෙන් අඩුයි. එතකොට මේකේ වැඩිපුර තියෙන්නේ monounsaturated fatty acid කියන එක 63ක් විතර වගේ තියෙනවා canola oil එක වල. එතකොට අර මේ omega 6:3 අනුපාතය 4ට එකක් විතර වගේ තියෙන එක ඊටාම හොඳයි. සාපේක්ෂව ඊටාම හොඳයි. ඒ වගේම කියන්න ඕනේ මේ canola oil එකේ HDL බහුලව තියෙනවා. ඒ හින්දා ශරීර සෞඛ්‍යයට හොඳයි. අර අධික වේලාවක් පිසින කටයුතු, ඒ වගේ දේවල් වලට ගැඹුරු තෙලේ බඳින කටයුතු වලට සුදුසු නැති වුණාට සාමාන්‍ය වශයෙන් රත් වෙන ඒ වගේ දේවල් වලට සහ මේක අර කෙලින්ම වගේ පාවිච්චි කරනවා නම් මේ තෙල් එක ශරීර සෞඛ්‍යයට සාපේක්ෂව හොඳයි කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරන්නේ මේ කාලේ නිතරම කතා වෙන එකක් තමයි මේ අවකාඩෝ ඔයිල් එක. අලිපේරවල තියෙන ඒ තෙල් එක. ඒකේ මොනෝ අන්සැචුරේටඩ් ෆැටි ඇසිඩ් එක 174ක් විතර වගේ තියෙනවා. ස්මෝක් පොයින්ට් එක ගොඩක් හොඳයි 270 විතර වගේ තියෙන්නේ.
සික්ස් 3 අනුපාතය සාමාන්‍යයෙන් 13ට එකක් විතර වගේ තියෙනවා. ඒක ගැටලුවක් නෑ. ගොඩක් තෙල් වලට සාපේක්ෂව ඒකත් හොඳයි. මේක හොඳ තෙල් එකක් විදිහට නිර්දේශ කරන්න පුළුවන්. නමුත් අර අපිට ලාංකික විදිහට මේක සපයා ගැනීමේ ගැටලු ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක පිසීමේ කටයුතු වලටත් සෑහෙන දුරට හොඳයි. නමුත් මතක තියාගන්න ඔලිව් ඔයිල් සහ පොල් තෙල් තරම්ම පිසීමේ කටයුතු වලට සාපේක්ෂව සුදුසුමාදී. නමුත් මේක ස්මෝක් පොයින්ට් එක හොඳයි. ඒ නිසා ඒක හොඳයි කියලා කියන්න පුළුවන්. අර 6:3 අනුපාතය ඔමේගා 6:3 අනුපාතයත් මේකේ හොඳයි. ඊට පස්සේ තමයි වැදගත් එක ඊළඟට ඒ කියන්නේ ඉහළින් බලපුවම සුදුසුභාවයෙන් බලපුවම අපි දෙවෙනි ස්ථානයට දාලා කතා කරන්නේ පොල් තෙල්. මේක දැන් ගොඩක් සාකච්ඡාවට මතුවෙන කාරණයක් තමයි පොල් තෙල් වල සංතෘප්ත මේදය 92ක් විතර වගේ තියෙනවා. කාමරුෂ්ණත්වයේදී අපි කලින් වීඩියෝ එකෙත් කතා කරා මේක ද්‍රවයක් විදිහට තියෙනවා. නමුත් පහස් වෙන. දැන් අනිත් සම්තෘප්ත මේද තියෙන ඒවා, මස් වල තියෙන ඒවා, කිරි වගේ දේවල් වල තියෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වල විශේෂයෙන්ම තියෙන්නේ මිදිලා වගේ, ඝනයක් වගේ. නමුත් පොල් තෙල් එක ද්‍රවයක් විදිහට තියෙන්නේ. නමුත් අපි දන්නවා සුළු උෂ්ණත්ව වෙනස් වීමකින් මේක ද්‍රව බවට පත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මිදෙන්න පුළුවන්. මේකෙදි විශේෂයෙන් කියන්න ඕනේ මේ පොල් තෙල් සම්තෘප්ත මේදයක් වුණාට මේකේ තෙල් එක හැදිලා තියෙන රසායනික සංඝටක ගත්තාම සංයුතිය ගත්තාම මේකේ ඒ පොල් තෙල් අණු හැදිලා තියෙන්නේ සම්තෘප්ත මේදේ වුණත් හැදිලා තියෙන අණු කෙටි දාම එහෙම නැත්නම් මධ්‍යම දාම කියලා කියනවා. එතකොට ඒක අපි ශරීර සෞඛ්‍යයට බලපෑම අවම වෙනවා. එක හේතුවක් තමයි මේක කාමර උෂ්ණත්වයේදී ඒ කියන්නේ අපි සාමාන්‍ය උෂ්ණත්වයේදී ද්‍රවයක් විදිහට තියෙන්නේ. තැම්පත් වීමේ මිදීමේ හැකියාව ඒ නිසා අඩුයි. අනිත් එක තමයි පොල් තෙල් එකේ ඒ තියෙන කෙටි දාම සහ මධ්‍යම දාම තියෙන නිසා අපේ ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී පහසුවෙන් ජීර්ණය වෙනවා. ඒ වගේම ජීර්ණය වෙලා අපේ ශක්තිය නිෂ්පාදනය කරන කටයුතු වලට මේක වැය කරගන්න පුළුවන්. සමහර තෙල් වර්ග එහෙම අපහසුයි. මේ තෙල් එක පොල් තෙල් පහසුවෙන් අපිට කැලරි විශාල ප්‍රමාණයක් ලබා දෙනවා. ශක්තිය නිෂ්පාදනය කිරීමේ කටයුතු වලට වැය කරගන්න පුළුවන් ශරීරයට. ඒ නිසා අපි එක තෙල් එක ආහාරයට ගත්තට ඒ විදිහටම ඉතුරු වෙන ප්‍රමාණයක රසායනික සංඝටක ඒ විදිහටම ඉතුරු වෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. මේකේ මේ පොලි අන්සැචුරේටඩ් ෆැටි ඇසිඩ් කියන එක ඊටම අඩුයි 2% විතර තියෙන්නේ. අර 92%ක්ම තියෙන සම්තෘප්ත මේදය. ඒක අපිට මතකයි. අපි කලින් වීඩියෝ එකෙත් කතා කරා. ඒකේ තියෙන වෙනස්කම් ස්මෝක් පොයින්ට් එක 177ක විතර වගේ තියෙනවා. ඉතින් ඒක ඊටම හොඳයි. එතකොට අපිට මේ ගැඹුරු තෙලේ බඳින්නත් ඒ වගේම අර දීර්ඝ වේලාවක් වෙන කටයුතු ආදීට ආහාර පිසීමේ කටයුත්තට මේක ගොඩක් හොඳයි කියලා කියන්න පුළුවන්. ඒ වගේම එකක් කියන්න ඕනේ නැවත නැවත භාවිතා කරන්නත් සාමාන්‍යයෙන් ඕනම තෙල් එකක් නැවත නැවත භාවිතා කිරීම සුදුසු නෑ කියන එක තමයි පොදු පිළිගැනීම. නමුත් සාපේක්ෂව පොල් තෙල් දෙතුන් වතාවක් නැවත භාවිතා කිරීම අනිත් තෙල් වලට සාපේක්ෂව සුදුසුයි. තෙල් එක නැවත නැවත බදින්න කියලා නෙමෙයි මම යෝජනා කරන්නේ. ආහාර පිසීමට යොදා ගන්න කියලා නෙමෙයි යෝජනා කරන්නේ. නමුත් අපි යම්කිසි ආකාරයකින් එහෙම කරනවා නම් වඩා සුදුසු වෙන්නේ පොල් තෙල් එක. ඒකෙදී මම කරුණුත් කියලා තියෙනවා වඩා සුදුසුයි මේ තෙල් එක එකවරක් බදින්න පාවිච්චි කරා නම් මේ තෙල් එක හොඳින් පෙරලා වාතාශ්‍රයක මුහු වෙන්නේ නැතුව හොඳ බෝතලයකට වීදුරු බෝතලයකට වගේ දාලා පිරිසිදු හොඳින් කට වහලා තියන්න පුළුවන් නම් වඩා සුදුසුයි. අර විවෘතව තියලා තිබ්බොත් ඒකේ කෑලි එක දේවල් මාළු බෙදලා මාළු කෑලි හෝ ඒ විදිහට තියනවා නම් ඒක රසායනිකව වෙනස් වෙන්න පුළුවන්. ඔක්සිකරණය වෙන්න පුළුවන්. වෙනත් අහිතකර සංඝටක ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ කතා කරන්නේ එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල් කියන එක. එක්ස්ට්‍රා වර්ජින් කියපම මේකේ අදහස තමයි ලොකු සංස්කරණ විදිහකට ගිහිල්ලා නැහැ. ලොකු ප්‍රොසෙස් එකක් මේකේ නැහැ. අර මුල් බීජයේ තියෙන තත්වයෙන්ම තෙල් එක තියෙනවා කියන අදහස තමයි එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල්. එක්ස්ට්‍රා වර්ජින් කියන එකේ අදහස වෙන්නේ. ස්වභාවික තත්වයට ඊටම ආසන්න මට්ටමේ තියෙන ඔලිව් ඔයිල් එක තමයි එක්ස්ට්‍රා වර්ජින් කියලා කියන්නේ. පිසීමට සුදුසු තෙල් එකක්. නමුත් අර දීර්ඝ වේලාවක් බැදීමේ කටයුතු, පිසීමේ කටයුතු, ආහාර සංස්කරණ කටයුතු වලට යොදනවා නම් ඒක නුසුදුසු වෙන්න පුළුවන්. නමුත් තෙල් එක විදියට පාවිච්චි කරනවා නම් ඊටම සුදුසු එකක්. විශේෂයෙන් අර තෙල් එක අධිකව රත් වෙන්නේ නැතුව යම් සුළු වේලාවක් පිසීමේ කටයුතු වලට යොදන ආහාර සඳහා, සැලඩ් ඩ්‍රෙසින් වගේ දේවල් සඳහා ඔලිව් එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල් එක හොඳයි. පොලි අන්සැචුරේටඩ් ෆැටි ඇසිඩ් මේකේ අඩුයි. ඒ නිසාත් ඒකේ හොඳ ලක්ෂණයක් ඒක. ස්මෝක් පොයින්ට් එක 160ක විතර වගේ තියෙනවා.
ඒකත් හොඳ උෂ්ණත්වයක් කියලා අපිට කියන්න පුළුවන් සාපේක්ෂව ඔමේගා 6 3 අනුපාතය 10ට එකක් විතර වගේ තියෙනවා. ඒ නිසාත් මේක හොඳයි. අතනදී මට කියන්න අමතකුණා පොල් තෙල් ගැන කතා කරද්දි මේ පොල් තෙල් වල ඔමේගා 6 3 දෙකම අන්තර්ගත වෙන්නේ නැහැ. ඒතොර යම් කිසි කෙනෙක් පොල් තෙල් දිගට පරිභෝජනය කිරීමෙන් ඔමේගා 6 3 අපේ ශරීරයට නොලැබී ඒ ඔස්සේ ලැබෙන්නේ නැහැ. වෙනත් තෙල් වලින් ඒක ලැබෙනවා. ඒ වෙනුවට එයාට මෘදු ආහාර, කරවල, ඒ වගේ දේවල් භාවිතා කරනවා නම් බිත්තර වගේ දේවල් වලින් උනත් අපිට ඔමේගා 6 3 වගේ දේවල් අපිට ලබා ගන්න පුළුවන්. මම හිතනවා ඔයාලට දල අවබෝධයක් එන්න ඇති කියලා. එකවර තේරුනේ නැත්නම් නැවත වතාවක් වීඩියෝ එක බලන්න. මම ඊළඟ සතියේ කතා කරනවා විශේෂයෙන් අපි වැඩිපුර භාවිතා කරන පොල් තෙල් හා ඔලිව් ඔයිල් ගැන වෙනම වීඩියෝ එකක් කරනවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි.